හෙලෝ ගයිස් අද අරගෙන ආවේ පොඩි අන්බොක්සිං වීඩියෝ එකක් වගේම ස්ටාර්ලින්ක් කිට් එක අපි මෙතනදි සෙටප් කරලා මේකේ ස්පීඩ් ටෙස්ට් එකකුත් කරලා බලනවා ඇක්චුවල් අපිට මොන වගේ ස්පීඩ් එකක්ද ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම අද මගෙත් එක්ක වීඩියෝ එකට ඉන්නවා ඉෂාරා අයියා. අද අපි දෙන්න එකතු වෙලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේක ඇත්තටම කලින් ප්ලෑන් කරලා ගත්ත වීඩියෝ එකක් නන් නෙමෙයි. අපි දෙන්න මේක රැන්ඩම් ගත්ත වීඩියෝ එකක්. ඒ හින්දා වීඩියෝ එක බලන ගමන් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මුලින්ම අපි මෙන්න මේ පැකේජ් එක අන්බොක්ස් කරගෙන ඉමු. මෙන්න මේ පෙට්ටිය වටෙම මෙන්න මේ විදිහට ගලව ගත්තොත් තමයි පැකේජ් එක එළියට ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒ නිසා මේකේ වටේම තියෙන කාඩ්බෝඩ් ටික ගලවගෙන ඉමු. Oh my god. ගයිස් පැකේජ් එක අන්බොක්ස් කරලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ස්ටාර්ලින්ක් කිට් එක තියෙන්නේ. මුලින්ම තියෙනවා ඩිස් එක. මේක මම හිතන්නේ ඩිස් එක තමයි කියන්නේ ස්ටාර්ලින්ක් එක කියන්නේ මේක ඩිස්ක් එක. අපි ඩිස්ක් එක කියමුකෝ. මුලින්ම තියෙනවා ඩිස්ක් එක. අපි මේක මෙන්න මේ විදිහට පැත්තකින් තියලා බලමු බොක්ස් එකේ ආයෙ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා පේපර් වර්ක්ස් ටික මේකට අදාළ වෙන. මේක මම හිතන්නේ සෙටප් කරගන්න විදිය සහ ඒ දේවල් මේකේ තියෙන්නේ. අපි ඒකත් පැත්තකින් තියලා බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. මේක තමයි ස්ටාර්ලින්ක් එකේ රවුටර් එක. මෙන්න මේක හරහා තමයි ඩිස්ක් එක මේකට කනෙක්ට් වෙන්නේ. මේකෙන් තමයි Wi-Fi අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් පැත්තකින් තියලා බලමු ආයෙ මොනවද තියෙන්නේ කියලා. මේක තමයි AC කේබල් එක. මේක හරහා තමයි ඩිස්ක් එක සහ රවුටර් එක දෙක කනෙක්ට් වෙන්නේ මෙන්න මේ කේබල් එක හරහා. මේක ඇත්තටම ටිකක් දිග කේබල් එකක්. සාමාන්‍යයෙන් අවුට්ඩෝර් එකට ඩිස්ක් එක දැම්මට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ලෙන්ත් එක හොඳට තියෙනවා මේක මේවා කරගන්න. අපි මේකත් පැත්තකින් තියලා බලමු ආයෙ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙනවා AC ඇඩැප්ටර් එක. මේක හරහා තමයි රවුටර් එකට කරන්ට් එක දෙන්නේ. මේකෙන් තමයි පවර් එකට සම්බන්ධ කරන්නේ. අපි ඒකත් ඔහොම පැත්තකින් තියාගෙන අන්තිමට තියෙනවා අපට AC කේබල් එක. ওই ටික තමයි පැකේජ් එකේ ඇවිල්ලා තියෙන්නේ. තව අන්තිමට තියෙනවා යූසර් මැනුවල් එක. තමනේ අහමුම් බලන්නෙම නැති එක. ඔව් බලන්නෙම නැති එක. අපි ඒක බලමු. අපි කවුරුත් කරන්නේ නැති. තවත් කරන්නේ නැති. අපි ඔය හැම කියන්න තුන. ඒක විශේෂයක් අතර වීඩියෝ එකේ අපි මේ යූසර් මැනුවල් එක බලනවා. මයිකේ තියෙනවා ඒ ඉතින් රටවල් කීයකට යවනවානේ. ලැන්ග්වේජ් වලින් තියෙනවා. අපනිමාඩුවක් දාලා ඒක කියවන්න. මේ කවුරු හරි මේ කියවන්නේ නැති එක සාධාරණයි. ඔටෝනේ. මේක නම් only English තියෙන්නේ නේ. English විතරයි තියෙන්නේ. කාට හරි අවශ්‍ය නම් මේක නිමාඩුවක් දාලා කියවන්න පුළුවන්. PDF එකක් ඕනනම් දාන්නත් පුළුවන්. අපි කියවුවා ඔක්කොම. අපි කියවුවා. හරි ගයිස් ඊට පස්සේ අපි යන්නේ මේක සෙටප් කරගන්න. ඔය ආකාරයට ගහ ගන්නවා. ඔව්. පවර් ඇඩැප්ටර් එකට. ඊට පස්සේ පවර් කේබල් එක ඔන්නනේ. මේක උගත් දිග වයර් එකක්. මේක හුඟක් දිග වයර් එක වහලට දාන්න පුළුවන් නේ. දාන්න පුළුවන්. ඔයාලට අතනින් එළියට දාගන්න පුළුවන් නේ. දැනට අපි මවුන්ට් එකක් ගහගන්නකම් මවුන්ට් එක ගහගෙන අපේ ඩයලොග් TV සහයෝගය අවශ්‍යයි. මවුන්ට් එක ගහගන්න. මවුන්ට් එක අද ඩයලොග් TV සහ ඩයලොග් TV සහයෝගය අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඩයලොග් TV දන්නවනම් මේක ඇහුනොත් තියෙනවා. කවුරුත් අහලා දන්නේ මේ ගේ ඇතුලේ තියෙන වැරදි. ඒක තමයි අපි ගේ ඇතුලේ තියෙන.
එතන සිදුරට හරියටම දාගන්න. ගන්න ඕනේ. ඒක තමයි පුළුවන් තමයි. ඒක හැමෝම දැම්මට හරියට අනේ අර අන්නේ ආකාරයට තමයි. ඇතුළට ගියාද බලන්න. ඩිෂ් එක වෙනවා දැන් ඩිෂ් එක. ඔන්න ඩිෂ්. මෙන්න මේ විදිහට තමයි ඩිෂ් එක ඩිෂ් එක තියෙන්නේ. රයිට්. ඉතින් අපි මේක එළියට ගෙනියනවා. මාරි දිගහරනවා. ඔය තියෙන්නේ. අරකට දිගහැරේ. දිගන්න. පඩින්න. ඕ. හරියට. ඒකලේ පණකෝදම අරක බෝතල් දෙන්නේ පොන්නේ. පණුවෙන්නේ. ෆෝන් එක වනේ. මෙන්න මේ විදිහට තමයි ඩිස්ක් එක තියෙන්නේ. අපි මේකේ ඇප් එක පොඩ්ඩක් සෙටප් කරගෙන බලමු කොහොමද කියලා. කලින් අරන් තිබ්බේනේ. ඕකේ කලින් අරන් තිබුණා. පැත්තක් නැද්ද? තියෙනවා. ඒක දැන් එලයින් කරන්න ඕනේ මේකේ. හරි. ස්ටාර්ට් සෙටප්. ස්ටෑන්ඩඩ්. ඉතින් මේක ඇක්ටිව් කරන්න ඔන්ලයින් ඉස්සලා මේ සයිට් එකෙන් දාන්න ඕනේ. මේකට සෙනසුරුගේ බලපෑමක් නැහැ නේ. එහෙනම් බලදැනක් නැහැ. ඒක මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ගොඩාක් දේවල් නිවැරදි කරනවා මේකෙන්. අපිට එක්ක හිතුවේ හැමදේම කරන්නේ සෙන්සර්. සෙනසුරුගේ. outside ඒක ලෝඩ් වෙන්නත් අන්තර්ජාලය අවශ්‍යයි. ඒතර ඩයලොග් එක ඒත් වැඩ කරන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? අපේ ඩයලොග් එකේ අවශ්‍යතාවය මේ වෙනකොට ඕන වෙනවා මේ සෙටප් කරන වැඩේට. ඊට පස්සේ අවුලක් නැහැ ගලවලා ඉස්සෙක් කරන්න පුළුවන්. mount it installed. Starlink එක plugin. Starlink එක තෝරන්න. right. හරි යටට Starlink කියලා ඇවිල්ලා තියෙනවා. ඒතර මේක ඔෆ් කරන්න අපි ඒකට කනෙක්ට් වුණා. right ඊට බෑක් වෙනවා. එතන මෙතන Starlink එක කනෙක්ට් වෙනවා. right ඊට පස්සේ දැන් මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. right. එතකොට මෙයා මේක ඩිටෙක්ට් කරගන්නවා. alignment එක බලනවා. හරි එතනින් තමයි alignment එක ගන්න. කවුරු සජෙස්ට් කරේ මට ටෙම්පරඩ් ක්ලාස් එකක් දාගන්න කියලා කමක් නැහැ. වැඩත් එක්ක right. දැන් ඔන්ලයින් ස්ටේටස් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේකේ බලමු තාම මේක ඩිටෙක්ට් වෙන ගමන් තියෙන්නේ. alignment එක චෙක් කරනවා. චෙක් කරනවා. මේක ඔන්ලයින්ම ගෙන්නන්න ඕනේ. මේ මම බැලුවා මෙහෙ නෑ කොහෙවත්. ඔව් නේ. 6 එකේ අහුන්නේ නෑනේ මෙහෙ. පික්සල් 6 එකේ අහුණා. පික්සල් එකේ මේ ටෙම්පරඩ් එක. මෙහි අඩුයි. හරිනේ. හරි. එතකොට දැන් ඔන්න කනෙක්ට් වෙලා තියෙන්නේ පින් සක්සස් එක ඇවිල්ලා තියෙනවා. එතකොට ඩවුන්ලෝඩ් වෙනවා software update එක. device එකක් කනෙක්ට් වෙනවා දැන්. හරි simple නේ. හරි simple case එකක්. මොකක්ද හිතෙන් දැන් ඔයා මේ setup කරපු දෙවෙනි Starlink kit එක buy කරපු. ඒක ලංකාව වගේ රටකට විතරම ගැලපෙනවා. මොකද අපි අන්තර්ජාලය කිව්වම මාර දුක් විඳිනවා අපි කනෙක්ට් බැට කඩව හැමදාම. අනිත් එක මේ මොනවාද? ඉතින් අප්ලෝඩ් ස්පීඩ් නෙමෙයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එකවත් නැතුව දැන් අපි හිටියේ. ඉතින් අනිත් එක තමයි ගොඩක් කට්ටිය Starlink ආවට පස්සේ එක එක කතා කරනවා මේකේ latency අඩුයි කිව්වා. ඒ වුණාට 68ක් කියන හොඳ සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් තියෙනවා නේ. පැටලුවක් නැහැ. මේක මොකක්ලාට මේ අවුරුද්ද අවසානයේ වෙනකොට මේක 20ට වගේ එනවා කියලා තියෙනවා. තව සැටලයිට් වැඩි වෙනවලුනේ මේකේ. කොහෙද මම? මේක බලන්න ඉන්න කොහෙටද? alright අම්මඩස alright හරිද වැඩි වුණා හරිද අදාළ කෝන්ටම තමයි ඇති ඇයිදල් තියෙන්නේ. ඔව් ඒක හරිද right අපි දැන් view බලමු. ස්පීඩ් ටෙස්ට් එක Mbps
මේ හයි කරපු ගමන්ම ඕනේ හයි කරපු ගමන් යනවා 200 249ක් නේ. අපිට මේක සෙටප් කරපු ගමන්ම නම් ස්පීඩ් එක බලා ගන්න හම්බුනේ Mbps 250කට ආසන්න ගයක්. හැබැයි මේක දවස් දෙකක් වැඩ කරාට පස්සේ ඇත්තටම ස්පීඩ් එක Mbps 350 400 වගේ ස්පීඩ් එකකට ගන්න පුළුවන් වුණා. ගයිස් ඇත්තටම මෙන්න මේ වීඩියෝ එක රැන්ඩම් ගත්ත වීඩියෝ එකක්. එහෙනම් මේ වීඩියෝ එකේ භාෂා භාවිතය වගේ දේවල් ඇත්තටම සීරියස් ගන්න එපා. ඔයා මොකද ඇත්තටම හිතන්නේ Starlink මේකේ ස්පීඩ් එක ගැන සහ මේක ගැන ඔයා පාවිච්චි කරලා ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. Tecnologia! Tecnologia!